මෙහෙමයි ලෝකේ විදුලිය ගත්තාම දැන් විදුලිය කියන එක කලින්ම හොයාගෙන තියන්නේ කවුද කියලා කියන්න අමාරුයි. මොකද ඕක 1600 700 නෙමෙයි ඇත්තටම ග්‍රීක ශිෂ්ටාචාර වලින් ධම්ම තියෙනවා. ඔය නිකන් ඔය රසායනික කෝෂ පාවිච්චි කරලා නිකන් අර අම්ල භාෂ්ම දාලා අම්ල දාලා දෙපැත්තට මැද්දෙන් කම්බියක් දාලා ඒ කම්බිය හරහා පොඩි කරන්ට් එකක් යවලා ලයිට් පත්තු කරේ නෑ. නිකන් කරන්ට් එකක් කියලා එකක් යනවා කම්බිය රත් වෙනවා කියලා එහෙම ඉස්සරින් නම් හොයාගෙන තියෙනවා. පස්සේ ඊට පස්සේ වෝල්ටා කෝෂය ඒවා හොයාගෙන තියෙනවා. කොහොම විතර විදුලිය කියන එක ඉස්සරින්ම තිබ්බා. ඒත් ඒක පරිභෝජනය කරන්න පුළුවන් මට්ටමේ පරීක්ෂණ කරන්න කලින්ම පටන් ගත්තේ මයිකල් ෆැරඩේ. මයිකල් ෆැරඩේ තමයි කලින්ම මේ විදුලිය නිකන් මේකෙන් මොකක් හරි වැඩක් කරගන්න පුළුවන් දෙයක් කියලා නිකන් එක එක දේවල් මේ ආරෝපණ කියලා එකක් තියෙනවා. ඕව හොයාගත්තේ. ඒකයි දාරිත්‍රක වල ෆැරඩ් කියලා එකකේ දාලා තින්නේ. ඒවා මතක් වෙන්න. එතනින් පස්සේ ෆැරඩේගෙන් පස්සේ ඕක සම්බන්ධව පරීක්ෂණ කරපු එක්කෙනා තමයි එඩිසන් කියන්නේ. තෝමස් අල්වා එඩිසන්. එයා තමයි විදුලිය කලින්ම පරිභෝජනය කරන්න පුළුවන් නිකන් වැඩක් කරගන්න පුළුවන් කියලා මේකෙන් පෙන්වන්නේ ලයිට් එකක් හදලා. කියන්නේ මේකෙන් ඵලදායී දෙයක් කරගන්න පුළුවන් කියලා පෙන්වන්නේ කරවලේ ඉන්න ඕනේ නැහැ. කරවලේ හිටපු කාලේ අවසන් කියලා මේ ලයිට් එකක් හදලා මෙහෙම මේ විදුලිය කියලා දෙයක් තියෙනවා. කියලා කියන්නේ. එයා ඇත්තටම ලයිට් එක හොයාගත්තට වඩා එයා කරේ විදුලිය කියන දේ පරිභෝජන මට්ටමට ගෙනාවු එක. ලයිට් එක හොයාගෙන හදන්නේ නැහැ විදුලිය නැතුව. ඒතර මේ දෙකම එකට වෙච්ච වැඩේ තමයි එයා කරන්නේ. එයා හොයාගන්නේ මේ සරල ධාරාව කියන එක. ඩිරෙක්ට් කරන්ට් එක තමයි එයා හොයාගන්නේ. නියත ධාරාවක් නියත විශාලත්වය සහිත කාලයත් එක්ක එක පැත්තකට ගලන ධාරාවක්. මෙයා ඩිරෙක්ට් කරන්ට් එක හොයාගෙන ඩිරෙක්ට් කරන්ට් එක දැන් ඒක රජයට එහෙම ඉදිරිපත් කරලා පේටන්ට් අරගෙන ආරාමේව කරලා මෙයා පටන් ගන්නවා මේ දැන් ඒක රජයෙන් එහෙම ඇප්‍රූව් කරාට පස්සේ දැන් මරු දැන් පාරවල් වලට ලයිට් දැම්ම හැකි මාර වැඩ ගොඩයි ඊට පස්සේ මෙයා ඔන්න දැන් ඒක මුළු එයාගේ ප්‍රාන්තයේටම නිව්යෝර්ක් ප්‍රාන්තයේටම ඉදිරිපත් කරන්න එළියට දාන්න මේ ප්ලෑන් එකක් හදනවා. ඒ හදන ප්ලෑන් එකේ හැටියට මේ ඩිරෙක්ට් කරන්ට් එක එහෙම නැත්නම් මෙන්න මේ ඩිරෙක්ට් කරන්ට් එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ ඩිරෙක්ට් කරන්ට් එක ලොකු දුරක් ප්‍රචාරණය කරන්න බෑ. ඒ කියන්නේ හැදපු තැන ඉඳලා කිලෝමීටර් 1.5 දෙයක් විතර යනකොට මේක ඉවරයි. ඒ කියන්නේ හානි වෙලා නැති වෙනවා. ඒ නිසා මෙයාගේ ප්ලෑන් එක මත මෙයා පටන් ගන්නවා දැන් රජයේ අනුග්‍රහයත් එක්ක දැන් මෙයා කියන විදිහට මේක කිලෝමීටර් 1.5යි එක බලාගාරයකින් නම් යවන්න පුළුවන්. ඒ අනුව නිව්යෝර්ක් ආවරණය කිරීම සඳහා බලාගාර 50000ක් ගන්න වෙනවා. ඩිරෙක්ට් කරන්ට් එකේ. මොකද මේක ගොඩක් දුර යවන්න බෑ. දැන් මේ අපි එහෙම නෑනේ. අපි එක බලාගාරයෙන් හෙන දුරකට යවනවානේ. ඒ කාලේ එහෙම යවන්න බෑ ඩිරෙක්ට් කරන්ට් එක. ඒ නිසා මෙයාගේ ඉතින් කමන්නේ නැහැ කියලා රජයත් එකඟ වෙලා බලාගාර 50000න් හරි කමන්නේ නැහැ. කොහොම හරි වැඩේ කරනවනේ. ගමෙන් ගමට බලාගාරයක්. දැන් පාන් කඩයක් තියෙනවා වගේ බලාගාරයක් තියෙනවා. ඉතින් බලාගාරයක්. ප්‍රොජෙක්ට් එක පටන් ගන්නවා. ප්‍රොජෙක්ට් එක පටන් ගන්න ඉතින් දැන් බලාගාර 50000ක විතර ප්‍රොජෙක්ට් එකක් ගන්න තනියෙන් බෑ. ඒක ඉංජිනේර්ස්ලා ඕන්නවා. ඇමරිකාවේ ඉන්න ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලා ඔක්කොම ගත්තම මදි. වෙන රටවල් වලින් ඉංජිනේර්ස්ලා ගෙන්නනවා. ගෙන්නනකොට ආපු වැඩ කරන්න ආපු පොඩි කොල්ලෙක් තමයි නිකන් ඉංජිනේරින් කරලා අවුට් වෙච්ච ගමන් මේකේ තමයි වන්නේ මේ හරිද අවුට් වෙච්ච ගමන් ඒ තමයි මේ නිකොලයි ටෙස්ලා කියන්නේ. ඒතර අවුරුදු 24ක විතර කෙනෙක් මේ වෙනකොට. ඉතින් එයා ওই පරීක්ෂණ වල ඉඳිද්දි කියන්නේ ඔයා ওই ප්‍රොජෙක්ට් එකේ වැඩ කර කර යද්දි මෙයාගේ පරීක්ෂණයකින් මෙයා හොයා ගන්නවා වෙන ධාරා જાතියක් ගැන. මේවනේ අපි මෙච්චර කාලයක් දන්නේ. ඔයාලත් අද තමයි කලින් මේක ගැන දැනගන්නේ වෙන ධාරා જાතියක්. ප්‍රත්‍යවර්ත ධාරාව කියලා. ප්‍රත්‍යවර්ත ධාරාවක් කියන්නේ කාලයත් එක්ක හැම වෙලාවෙම දිශාව වෙනස් වෙන ධාරාවක්. මේ ධාරාව අරකට වඩා හොඳයි කියලා එයා කියනවා. ටෙස්ලා කියනවා මේ ධාරාව අරකට වඩා මාර හොඳයි. මේකෙන් විදුලිය හානියක් වෙන්නේ නැති වෙන්න ශක්ති හානිය අවම වශයෙන් ප්‍රචාරණය කරන්න පුළුවන් කියලා කියනවා ඕන තරම් දුරකට. අර වගේ කිලෝමීටර් එකමාරක් නෙවෙයි ඕන දුරකට මේකෙන් ශක්තිය ප්‍රචාරණය කරන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ එයාගේ ප්ලෑන් එකේ හැටියට නිව්යෝර්ක් ආවරණය කරන්න ඕන වෙන්නේ එක බලාගාරයයි. හිතන්නකෝ බලාගාර 50000කට එක බලාගාරයයි. දැන් මෙයාගේ ප්ලෑන් එක ගිහිල්ලා මෙයා දැන් ඒතකොට එඩිසන් කියන්නේ ඒ වෙනකොට ලෝකෙ හිටපු ලොකුම සල්ලිකාරයෙක්. මොකද එයාගේ පළවෙනි පේටන්ට් එක ඒ කියන්නේ විදුලිය හොයා ගැනීමත් එක්ක එයා ඉන්න ලෝකෙ ඉන්න පළවෙනි සල්ලිකාරයෝ සෙට් එකට වැටෙනවා. ලොකු ප්‍රොජෙක්ට් එකක් නේ ලොකු වැඩක් නේ විදුලිය කියන්නේ. ඒතකොට එඩිසන් කියන්නේ අවුරුදු 45 50ක් ඒ වයසේ මිනිස්සෙක්. ටෙස්ලා ගිහිල්ලා මේ අයිඩියා එක කියනවා මෙන්න මම වැඩක් හොයාගත්තා. ප්‍රත්‍යවර්ත ධාරාව කියලා එකක් මම හොයාගත්තා. මේකෙන් පුළුවන් එක බලාගාරයෙන් වැඩේ ඔක්කොම ඉවරයි. කිසි ප්‍රශ්නයක් නැහැ. වැඩේ අපි මේක ඔක්කොම නවත්තලා මේකෙන් ගහමු. එඩිසන් කියනවා ඵලයන් බයි යන්න කියලා. හරිද? ඒ කියන්නේ එඩිසන් ගණන් ගන්න නැහැ මේක. වැඩක් නැහැ මොනවද හරියන්නේ නැහැ කියලා. පොඩි කොල්ලෙන්නේ කියලා කියනවා මුන්ට පුළුවන් ද උගන්වන්න නෙමෙයි මේ මුන්ට පුළුවන් ද ධාරාවල් හදන්න කියලා. වැඩේ මේ වැඩේ හරියන්නේ නැහැ. ඕන්නම් මෙහෙම කරන්න. ওই වැඩේ හරියන්නේ නැහැ. මේ ඕන්නම් මට මගේ සරල ධාරාව තව ටිකක් හොඳ කරගන්න මට ප්ලෑන් එකක් හදලා දෙන්න. එහෙම වුණොත් මම ඔයාලට ඩොලර් 25000ක් දෙන්නම් කියලා කියනවා. ඒ කාලේ ඩොලර් 25000ක් කියන්නේ ලොකු ගාණක්. අදටත් ලොකු ගාණක්. නමුත් ඒ කාලේ එන්නේ දැන් අනිත් එක ටෙස්ලා කියන්නේ කොහොමත් පවුලේ සල්ලි තිබිච්ච නැති බොහොම අමාරුවෙන් ඉගෙන ආපු මිනිස්සෙක්. ඒතර මේ මිනිසා වෙන රටක ඉඳන් ආපු මිනිස්සෙක් කොහොමද? ඒතකොට මේ මිනිසාට ඩොලර් 25000ක් කියන්නේ ඊටාම ලොකු ගාණක්. ඉතින් මේ මිනිසා මේ ප්‍රොජෙක්ට් එක කරලා සරල මේක වැඩි අතහැරලා දාලා සරල ධාරාව කියන එක හොඳට සංවර්ධනය කරලා එඩිසන්ට බාර දෙනවා අලුත් ප්‍රොජෙක්ට් එක. ඒ ප්‍රොජෙක්ට් එකේ හැටියට සරල ධාරාවත් සෑහෙන්න හොඳ වෙනවා. ඒ කියන්නේ මේ විදිහට නෙමෙයි. සෑහෙන්න හොඳ දෙයකටපත් වෙනවා. ඊට පස්සේ මේ ප්‍රොජෙක්ට් එක අරගෙන එඩිසන් කියනවා මම විහිළුවට කිව්වේ 25000ක් දෙනවා කියලා. හරිද? ඒ කියන්නේ සල්ලි දෙන්නේ නැහැ.
ටෙස්ලාට සල්ලි දෙන්නේ නැහැ කරගෙන. ටෙස්ලා ඉතින් අයින් වෙලා යනවා. අයින් වෙලා ගිහිල්ලා මේ මිනිහා තව ඊට පස්සේ දැන් රසාවකුත් නැහැ නේ වෙන රටකින් ආපු මිනිසෙක් එහෙම තත්ත්වයක් තියෙන්නේ. අඳුරන කවුරුවකුත් නැහැ රසාවකුත් නැහැ. අවුරුදු දෙකක් විතර මොහොම හිටියයි කියලා කියනවා. ඒ කියන්නේ කිසිම රසාවක් නැතුව එහෙනම් පාරවල් වල වෙලා ඔහේ ඔහේ හිටියයි කියලා කියනවා. ඊට පස්සේ තව අවුරුදු දෙකකට විතර පස්සේ ඔය අවුරුදු දෙකකට විතර පස්සේ වෙන ඉන්වෙස්ටර් කෙනෙක් ඇවිල්ලා ඔය වෙස්ටිං හවුස් කම්පැනි කියලා එකක්. අදටත් ලෝකේ තියෙන ලොකු කම්පැනියක් එක. ඒතකොට ඒ කම්පැනි එකෙන් ඒ කාලේ එක පොඩි කම්පැනියක්. ඒතකොට ඒ කට්ටිය ඇවිල්ලා මේ ටෙස්ලාත් එක්ක කතා කරලා මේ එයාට ප්‍රොජෙක්ට් එකක් කියනවා මේ හරි අපි ප්‍රත්‍යවර්ධාරව හදමු කියලා වැඩේ පටන් ගන්නවා. ඒකෙන් ප්‍රත්‍යවර්ධාරව හදනවා ටෙස්ලාත් එක්ක ඇග්‍රීමන්ට් එක ගන්න එක යුනිට් එකකට පරිභෝජනය කරන එක යුනිට් එකකට පේටන්ට් එක නිසා ඩොලර් එක ගානේ හම්බෙන විදියට. එක යුනිට් එකකට ඩොලර් එකක් ටෙස්ලාට හම්බෙනවා. ලෝකේ කොහේ හැදුවත් එක යුනිට් එකකට ඩොලර් එකක් හම්බෙන්න ඕනේ. කාලයක් තිස්සේ ඔහොම මේ දැන් ඔහොම ඒක වර්ධනය කරගෙන ගිහිල්ලා ඉතින් අවුරුදු 20ක් විතර තව යනකොට ටෙස්ලා ඒ කියන්නේ අවුරුදු දෙක තුනක් ඇතුළත ටෙස්ලා පෙන්වනවා ප්‍රත්‍යවර්ධාරව හොඳයි කියලා සරල දරට වඩා. ඊට පස්සේ සරල දරා ප්‍රොජෙක්ට් එක ඔක්කොම නවතිනවා. එඩිසන් නඩුවක් දානවා ටෙස්ලාට. එඩිසන් ටෙස්ලාට නඩුවක් දාලා එඩිසන් නඩුවත් පරදිනවා. ඊට පස්සේ දැන් එඩිසන්ට කරගන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉඳන් එඩිසන් කරන්නේ ඒ තව ලොකු කතන්දරයක් ඔක් කියන්න වෙලාවක් නැහැ. ඉතින් පස්සේ එඩිසන් කරන්නේ සම්පූර්ණ චාර්ටර් චීත වැඩ. ඒ කියන්නේ මේ මිනිස්සයාට එක ඒවා කරන එක තමයි කරන්නේ. දැන් ටෙස්ලා ප්‍රත්‍යවර්ධාරව හොඳයි කියලා ඒකෙන් ප්‍රොජෙක්ට් එකක් ඉදිරිපත් කරලා මේ ඒ ප්‍රත්‍යවර්ධාරව ඊට පස්සේ ඉතින් ලෝකෙ පුරාවට වීදීගෙන යනවා. අර ටෙස්ලාගේ වැඩක් තියෙනවා මෙහෙම එකක්. එයා කරන්නේ එක ප්‍රොජෙක්ට් එකක් ඩෙවලොප් කරලා බාර දීලා පොර එකෙන් අයින් වෙලා පොර වෙන වැඩක් පටන් ගන්නවා. ඒක කරපු එක හොඳයි. එහෙම කරපු හින්දා තමයි ටෙස්ලාගේ ජීවිත කාලය ඇතුළත තව පස්ට ලොකු වැදගත් දේවල් ගොඩක් සිද්ධ වුණේ. ඒ කියන්නේ එයා ප්‍රත්‍යවර්ධාරව ඩෙවලොප් කරලා කට්ටියට බාර දීලා එයා ඒක නිකන් ඇඩ්වයිස් කරන්න විතරක් ඉඳලා එයා තව එකට යනවා. කොහොම විදියට සාමාන්‍යයෙන් ටෙස්ලාගේ ජීවිත කාලය ඇතුළත පේටන්ට් 300ක් විතර තියෙනවා. ඒ කියන්නේ ගොඩක් දේවල් එයා හොයා ගන්නවා කියලා කියනවා. ඒ කියන්නේ මෙයාගේ මේ කතන්දරේ එළි වෙන්නේ මෙයා ටේප් රෙකෝඩරයක් හොයාගෙන ටේප් රෙකෝඩරයක් හදලා ඒ ටේප් රෙකෝඩරේ ආයේ කතාව රෙකෝඩ් කරලා එයා තමයි ටේප් රෙකෝඩරේ හොයාගන්නේ. ටේප් රෙකෝඩරේ ආයේ කතාව රෙකෝඩ් කරලා දැන් ටේප් රෙකෝඩරේ කියන එක හොයාගත්ත ඉඳ තමයි අද වෙනකොට CD DVD ඔය Blu-ray ඔක්කොම එන්නේ. හරිද? ටේප් රෙකෝඩරේ කියන එක හොයාගෙන ටේප් රෙකෝඩර් එකේ ආයේ කතාව රෙකෝඩ් කරලා තිබිච්ච හින්දා තමයි මේ කතන්දරේ එළියට එන්නෙත් පසු කාලේ ඉන්න. මැරෙන්න කලින් ඒක රෙකෝඩ් කරලා තියෙනවා. ඔය කියන එකේ තියෙනවා හොයාගෙන තියෙන මෙයා හොයාගත්ත දේවල් විදියට සෑහෙන්න දේවල් ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි රේඩියෝ කමියුනිකේෂන්. ඒ කියන්නේ රේඩාර් සිස්ටම්, වයර්ලස් කමියුනිකේෂන් සිස්ටම් පසු කාලිනව Bluetooth Wi-Fi වෝන් සිග්නල් දක්වා වර්ධනය වෙන රේඩියෝ සිග්නල් රේඩාර් විද්‍යුත් චුම්බක තරංග වලින් සංඥා එහාට මෙහාට යැවීම ටීවී රිමෝට් කන්ට්‍රෝල් වගේ දේවල් හොයාගෙන තියෙනවා. ඊට පස්සේ ඔය තමයි සාමාන්‍ය ප්‍රොජෙක්ට්. ඊට පස්සේ විශේෂයෙන් ගත්තාම එයාගේ තියෙන ලොකුම يعني අපිට ගන්න තියෙන පට්ටම් ප්‍රොජෙක්ට් එක තමයි මම දකින විදිහට දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි එයා හොයාගෙන තියෙන වයර්ලස් කරන්ට්. දැන් අදටත් නැහැ නේ ඒක තාම. ඒතර එයා හොයාගෙන තියෙනවා ඒක සම්පූර්ණ ගමකට ගමේ ගහන එක ටවර් එකකින් ගමකට එයාගේ ජීවිතය දැක්ම තමයි හැමෝටම ෆ්‍රී විදුලිය දෙන්න ඕනේ කියන එක. එයා කරන්නේ ගමක ටවර් එකක් ගහලා ඒ ටවර් එකෙන් අකුණු එකතු කරනවා. අහසෙන් ගන්න අකුණු එකතු කරනවා. ඒ අකුණු ඔය නිකන් ඩයලොග් ටවර්ස්, මොබිටෙල් ටවර්ස් වගේ ඒ ටවර් එකෙන් සිග්නල් විදියට කරන්ට් එක යවනවා. ගෙවල් වලට වයර් මොකුත් තියෙන්න ඕනේ නැහැ. කෝල් එක එනවා වගේ කරන්ට් එක සිග්නල් එකෙන් එන්නේ. සිග්නල් එකෙන් ඇවිල්ලා ලයිට් පත් වෙනවා. ගෙදර ඔක්කොම වැඩ කරන්නේ වයර්ලස් කරන්ට් විදියට. ඒක එයා පෙන්නලා තියෙනවා. ඒත් ඒ පේටන්ට් එක හෝ ඩොකියුමන්ට්ස් ටික පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක පස්සේ නවත්තන්න වෙලා තියෙනවා කියන්නේ මේ ප්‍රොජෙක්ට් එකත් එක්ක ඔක්කොම තියෙන ලැබ් එක එඩිසන් ගිනි තියෙනවා. එහෙම කියනවා මෙහෙමයිද? ඕකේ එඩිසන්ගේ පැත්ත කතාවකුත් තියෙනවා. ටෙස්ලා පැත්ත කතාවකුත් තියෙනවා. මම මේ කියන ටෙස්ලාගේ පැත්ත කතාව. එඩිසන් මේ ඔය ලැබ් එක ගිනි තියනවායි කියලා කියනවා. ඊට පස්සේ මේ ඔක්කොම ඩොකියුමන්ට්ස් ටික නැති වෙලා පොර ඉතින් මේ ප්‍රොජෙක්ට් එකත් පස්සේ අතහැරලා දාලා පස්සේ පොර කියන්නේ පොර මේ ලොකු ප්‍රොජෙක්ට් කරන්න පටන් ගත්තට පස්සේ කියන්නේ යා ප්‍රොජෙක්ට් වලින් හෙන ලෝකේ කලබල දේවල් කරන්න හරිද? ඒ කියන්නේ මොකක් හරි දෙක සැරයක් ඔය අනුනාද පරීක්ෂණයක් හදා ගන්නවා කියන්නේ හයි ෆ්‍රීකවන්සි කරන්ට් වලින් සිස්ටම් එකක් අනුනාද කරලා ගිහිල්ලා කෘතිම භූමිකම්පාවක් ඇති කරන්න පුළුවන් විදියට. ඒ විදිහට දැන් ඌර හැම වෙලාවෙම උගේ ලැබ් එක තියෙන පැත්තට මොකක් හරි කරුණයක් වෙනවා. එතන කෘතිම භූමිකම්පාවක් හදනවා. නැත්නම් මොකක් හරි. කොහොම රජයෙන් මෙයාව ගන්නවා. දැන් ඒ කාලේ දෙවෙනි ලෝක යුද්ධය 1910 වගේ කාලයක් ඕක. පළවෙනි ලෝක යුද්ධේ ඒ ලෝක යුද්ධ කාලේනේ. ඒ ලෝක යුද්ධ කාලේදී මෙයාව ගන්නවා රජයට උදව් කිරීම සඳහා ආයුධ නිර්මාණය කරන්න. මෙයා ඒක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා කිසිම ආයුධයක් හදන්නේ නැහැ. ආයුධ හදන්න බෑ කියලා කියනවා. මොකද මෙයාට ඇත්තටම ආයුධ හදන්න තිබ්බනම් සෑහෙන හදන්න තිබ්බා. ආයුධ හදන්න බෑ කියලා මෙයා හදනවා අධි සංඛ්‍යාත විදුලිය පාවිච්චි කරලා සිස්ටම් එකක්. මේකත් දැන් පරීක්ෂණ මට්ටමේ ආයිත් තියෙන එකක්. එයාගේ ගොඩක් ඒවා පස්සේ ඒ වෙලාවේ නැවතිච්ච එක පට්ටපාඩු වැඩක්. මෙයා හදනවා මේ අපිට වෙන රටවල් වලට ගහන්න ඕනේ නැහැ. අපේ රට පරිස්සම් කරගමු කියලා. ඒ රට වටේ මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රොමැග්නටික් ඒ කියන්නේ විද්‍යුත් චුම්බක ආචරණයක් පාවිච්චි කරලා ටවර්ස් ටිකක් ගහලා මේ ටවර්ස් ටික හරහා යන ෆීල්ඩ් එකකින් ඉලෙක්ට්‍රික් ෆීල්ඩ් එකකින් සම්පූර්ණයෙන්ම මෙතනින් එන යානා හෝ කිසිම දෙයකට මේක හරහා මුකුත් පේන්නේ නැති වෙනවා. පේන්නේ නැති වෙනවා සහ බෝම්බයක් ගහන්නත් බෑ, එන්නත් බෑ, මුකුත් කරන්න බෑ. සරලවම කිව්වොත් එහෙම පස්සේ ඇවෙන්ජර්ස් ෆිල්ම් වල වැකන්ඩා කියන රාජධානියේ ෂීල්ඩ් එක කියන එක අරගෙන තියෙන ඔන්න ඔය ටෙස්ලාගේ ෂීල්ඩ් එක පාවිච්චි කරලා. ඇවෙන්ජර්ස් බලලා තියෙනවා නම් මාවල් ෆිල්ම්ස් වල ඔය වැකන්ඩා කියලා එකක් තියෙන්නේ. දන්නවනේ.
වැය කන්ද නෙමෙයි හරිද? එතකොට එන්නේ ඒ වගේ ෆීල්ඩ් එකක් ටෙස්ලා හදලා තියෙනවායි කියලා කියනවා. වෙන රටකට උඩින් එන යානයකට මේ රට පේන්නෙත් නෑ. ඇතුළට එන්නත් බෑ, බෝම්බ ගහන්නත් බෑ, මොකුත් කරන්න බෑ. එයා කියන්නේ වෙන රටවල ගහන්න යන්න ඕනේ අපි අපේ රට පරිස්සම් කරගෙන ඉම්මු කියලා. ඉතින් රජෙන් මේ ප්‍රොජෙක්ට් එක අතහැරලා දානවා නෑ අපිට ඕනේ ගහන්න යන්න කියලා. හරිද? ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් අතහැරලා දානවා. ඔය විදිහට එයාගේ තව ප්‍රොජෙක්ට් ගොඩක් තියෙනවා. එයා වෙන වෙන ප්‍රොජෙක්ට්ස් කරගෙන ඉඳලා පස්සේ අවුරුදු 20ක් විතර යනකොට දැන් ඔක්කොම ප්‍රත්‍යවර්ධාරාවම තමයි ලෝකේ තියෙන්නේ. අදටත් තියෙන ප්‍රත්‍යවර්ධාරාවනේ. දැන් අවුරුදු 20ක් විතර යනකම් පොර සල්ලි සාමාන්‍යයෙන් එහෙම මෙහෙන් හම්බෙන සල්ලි තමයි අර විදුලිය නිෂ්පාදනය කරලා එන සල්ලි කියන එක ගන්නෙ නැති තරම්. පස්සේ අවුරුදු 20කට විතර පස්සේ එයාගේ ගාණ ගෙවන්න, ඒ කියන්නේ දැන් පේටන්ට් එක මත එන එක හෝස් මොකද එක යුනිට් එකකටද මට හරියට මතක නැහැ යුනිට් එකකට එන ඩොලර් එක ගානේ ගෙවන්න කියන එකේ බිල හදලා ගෙවන්න යද්දී ඒ ගාණ ටෙස්ලාට ගෙවුවහම ටෙස්ලා ඒ වෙලාවේ ලෝකේ පළවෙනි සල්ලිකාරයා වෙනවා. ඒ කියන්නේ ඒ හම්බෙන ගාණ හම්බුනහම ලෝකේ පළවෙනි සල්ලිකාරයා වෙනවා. එතකොට මිනිස්සෙක් විදියට තියෙන පළවෙනි සා කියන්නේ දැන් ඉන්නේ මස්ක් වගේ ඒ වෙලාවේ පළවෙනියා වෙනවා. එතකොට එච්චර ලොකු පේටන්ට් එකක් එක හිතාගත්තා. එච්චර ලොකු පේටන්ට් එකක්. ඉතින් ඒ ගාණ ඒ කියන්නේ ලෝකේ පළවෙනි බිලියන ඩොලර් බිලියන එක වත්කමක් තියෙන පළවෙනි මිනිස්සයා වෙනවා. ඒ ගාණ ගෙවන්න ගිහිල්ලා කම්පැනි කඩා වැටෙනවා. දැන් ඒ ගාණ ගෙවන්න බෑනේ හදාගත්ත. ඒ නිසා ටෙස්ලා ආයිසරයක් ඒ චෙක් රිවයිස් කරලා කම්පැනිය දුව ගන්න ඕන හින්දා ඒක සම්පූර්ණයෙන්ම අතර ඩොලර් බිලියනෙම අතරලා දානවා. හරිද? හිතන්නකෝ පළවෙනි සල්ලි ද හිතන්න ඔයාට කවුරුරි එකපාරටම සල්ලි වගේක් දෙනවා. ඒක ගත්ත ගමන් ඔයා පළවෙනි සල්ලිකාරයා වෙනවා. දැන් ඔයාට අර මනුස්සයා ගැන හිතලා මේ සමස්ත මේ වැඩේ ඉස්සරහට වෙන්න ඕනේ කියලා හිතලා ඔයාට ඒක අතරලා දාලා කීයක්වත් අරගන්න නැතුව පැත්ත කරලා ඉන්න පුළුවන් නම් ඒ පට්ට මනුස්සෙන්නේ. පට්ට මනුස්සෙන්නේ. ඒ මනුස්සයා සල්ලි ගන්න නැතුව ඒ පේටන්ට් එක ඕපන් කරනවා. ඒ කියන්නේ එහෙම නැත්තම් අදටත් ලයිට් බිල් අපිට මීට වඩා පට්ට ගණක් ගෙවන්න වෙනවා. ඒ පේටන්ට් එකක් නැහැ. දැන් ඕනෙම දෙයකට පේටන්ට් එකක් තියෙනවනේ. දැන් විදුලිය කියන එකට එහෙම රොයල්ටි චාර්ජ් එකක් නැහැ. ඒ කියන්නේ විදුලිය නිෂ්පාදනය කරනවට ගෙවන්න ඕනේ නැහැ ටෙස්ලාට. නැත්තම් ගෙවන්න ගියා නම් අපේ ලයිට් බිලේ ඉඳන් කෑල්ලක් යනවා. ඒ පවුල් වලට. එහෙම තමයි වෙන්නේ. ඕනේ දෙයක පේටන්ට් එකක් කියන්නේ එහෙමයි. දැන් රේඩියෝ එකේ පේටන්ට් එක Google එල්ම අකවුන්ට් යනවා කියන්නේ රේඩියෝ ප්‍රොඩක්ෂන් එකක් කරන හැම ඔයා කඩෙන් ගන්න හැම රේඩියෝ එකකින්ම අනිවාර්යයෙන් මේ මනුස්සයාට කීයක් කර යනවා තමයි. මාර දෙයක් ඒක. එතකොට ඒ ප්‍රොඩක්ෂන් එක කරන ඒ කඩේ ගා ගිහින් සල්ලි දෙන්නේ නැහැ මාකෝනිට. ඒ පේටන්ට් එක ගන්නකොට ඒ ප්‍රොඩක්ෂන් ඒ රේඩියෝ එක හදන චීනේ හරි කොහේ හරි කම්පැනියෙන්ම කෙලින්ම රොයල්ටි ෆී එකක් යනවා. කියන්නේ කතුරු භාගයක් යනවා පේටන්ට් එක. නැතෝ හිතන්න එපා ඔයාගෙන් 450ක් කරන් 50ක් ගිහින් මාකෝන්ට එහෙම කරන්නේ නැහැ. හරිද? එතකොට එහෙම එකක්. ඉතින් එයා ඒක අතහැරලා දානවා. ඒවා අතහැරලා දාලා ඉතින් ඒ හින්දා තමයි මේ ලයිට් බිල් එහෙම මේ වගේ ගානකට හරි ගෙනියන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් මෙහෙම කරන්න හම්බෙන්නේ නැහැ. හිතන්නකෝ යුනිට් එකක ඩොලර් එක ගන්න ගත්තා නම් දැන්ට යුනිට් එකට ගන්න රුපියල් 10ක් 15ක් 20ක් වගේ ගණන්. ඩොලර් එකක් කියන්නේ එතනම රුපියල් 300 ගණන්. හිතන්නකෝ කොහොම ලයිට් බිල් තියෙන්නේ කියලා. කොහොම හරි මේ යුනිට් එකට ඩොලර් එකද කියන එකට මට හරියටම ඉලක්කමක් විදිහට මතක නැහැ. මොකක් හරි එක ඩොලර් එකයි. හරිද? ඊට පස්සේ මේ දැන් ඉතින් යාගේ කාලය තුල තව ප්‍රසිද්ධ දේවල් දෙක තුනක් තියෙනවා. ඒ තමයි යා තමයි පළවෙනියටම රේඩියෝ කමියුනිකේෂන් වලින් අඟහරුත් එක්ක අඟහරු පිටසක්වල ජීවීන් එක්ක සම්බන්ධතා පවත්වපු පළවෙනි මනුස්සයා විදිහට හඳුන්වන්නේ. තහවුරු කරන ලද සාක්ෂි තියෙනවා. ඒකයි මිනිස්සු අදටත් මේ වෙන ලෝකවල ග්‍රහ මේ ජීවේ තියෙනවා කියන එක විශ්වාස කරන්න පටන් අරන් පරීක්ෂණ කරගෙන යන්න ප්‍රධාන හේතුව තමයි ඒක. වෙන ලෝකෙක යා වෙන ලෝකෙත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා රේඩියෝ සිග්නල් වලින් අඟහරුත් එක්ක. එතකොට ඒ විදිහට යාගේ කතන්දරේ තව ගොඩාක් දේවල් තියෙනවා. ඒක මාර අමුතු කතාවක්. ලෙජෙන්ඩරි කතාවක්. ওই විදිහට යාගේ නිර්මාණ ගොඩක් තියෙනවා. පස්සේ ෆෝන් වල වයර්ලස් charging හොයාගන්න යද්දි දැන් වයර්ලස් charging තියෙනවනේ iPhone වල. ඒ වයර්ලස් charging හොයාගන්න යද්දිත් පාවිච්චි කරන්නේ අරයාගේ යෙදීම් මේ කාලේ. දැන් ඊට වඩා මේක දියුණු කරලා තියෙනවා. කොහොමද අවුරුදු 10ක් 15ක් වගේ යද්දි වයර්ලස් කරන්ට් කියන එක එලි දක්වයි ටෙස්ලාගේ පේපර්ස් වලින්. ඒ කියන්නේ අරයා පටන් ගත්ත දේ ඉස්සරහට ගෙනහිල්ලා එලි දක්වයි. ඒත් දැන් අවුරුදු 50ක් දැන් අවුරුදු 80ක් විතර යනවා ටෙස්ලා නැති වෙලා 1940 ගණන් වල නැති වෙලා තියෙන්නේ. ඒත් තාම ඒක ඉවර නෑ මේ වැඩේ. එයා හිටියානම් ඒ වෙලාවෙම වැඩේ ඉවර ගන්න තිබ්බා. වයර්ලස් කරන්ට් කියන එක ආවොත් එහෙම ඒක ලොකු දෙයක් වෙනවා ලෝකෙට. හිතන්නකෝ මේ ලයිට් කණු ලයිට් වයර් මොකුත් නැහැ. ගෙදරට ටෙලිෆෝන් සිග්නල් වගේ කරන්ට් එක යනවා. ඔය හරහා තව දේවල් ගොඩාක් එයා ළඟ තියෙනවා. ඒ කියන්නේ එයා ඉදිරිපත් කරන හැම ඉදිරිපත් කිරීමකට මෙයාට සෑහෙන්න කියන්නේ සුපිරි දේවල් කරලා තියෙන්නේ. ඒ වෙලාවේ 1912 දී එහෙම එයාට නොබෙල් තෑග්ග හම්බ වෙනවා භෞතික විද්‍යාව සඳහා. නොබෙල් තෑග්ග හම්බෙන්නේ හැබැයි තම තෑග්ගක්. ඒ කියන්නේ එඩිසන්ටයි ටෙස්ලාටයි. දෙන්නම කියනවා එපා කියලා. හරිද? ඒ කියන්නේ ටෙස්ලාත් ප්‍රතික්ෂේප කරනවා එඩිසනුත් ප්‍රතික්ෂේප කරනවා. පස්සේ වෙන එකකට යනවා ඒක. ඊට පස්සේ මේ එහෙම ඉතින් මාර ලස්සන කතාවක්. ඉතින් එයාගේ කතාව සම්බන්ධව දැන් එයාගේ කතාව සම්බන්ධව ෆිල්ම් තියෙනවා, ඩොකියුමන්ටරි තියෙනවා, පොත් තියෙනවා, කරන්ට් ප්‍රෝ කියලා එහෙම පට්ට ෆිල්ම් එකක් තියෙනවා. මේ 2000 ගණන් වලත් එයා ගැන විශේෂ කතාවක් ඇති වෙන්න හේතුවක් තමයි රේඩියෝ එක හොයාගත්ත මිනිස්සයා විදිහට අපි කතා කරන්නේ කවුද? ගුග්ලියල්ම මාකෝනි කියලා එක්කෙනෙන්නේ. ඒතොර මාකෝනි රේඩියෝ එක හොයා ගැනීම සඳහා පාවිච්චි කරපු අණු කොටස් තියෙනවානේ. කියන්නේ රේඩියෝ එක කියන එක එකක් නෙමෙයි වෙන දේවල් වල එකතුවක්. ඒ වෙන දේවල් වල එකතුවෙන් 75%කට වඩා ටෙස්ලාට අයිති පේටන්ට්ලු. ඒ නිසා රේඩියෝ එක හොයා ගැනීමේ ගෞරවයත් දැන් ටෙස්ලාට දෙන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ වැඩි හරියක් ටෙස්ලාගේ වැඩ තමයි තියෙන්නේ ඒක ඇතුලේ. ඒ විදිහට ඉතින් තව ගොඩක් දේවල් තියෙනවා. එයා ගත්ත පේටන්ට් තියෙනවා, ගත්තේ නැති පේටන්ට් තියෙනවා.
හරි අද්භූත චරිතයක්. ඒ කියන්නේ කොච්චර අද්භූතයිද කියනවනම් අන්තිමටම අවසානයේදී මතයක් තියෙනවා මේ මනුස්සයා මැරුණේ නෑ. මොකක් හරි වුණා. එහෙම කතන්දරයකුත් තියෙනවා. ඒක මතයක් ඉතින්. කියන්නේ සමහරට මේ මනුස්සයා ඊටත් වඩා වෙනත් මානයක් හොයාගත්තාද දන්නෙත් නෑ කියලා කතන්දරයක් තියෙනවා. මොකද ඒ කාලේ හොයාගත්ත දේවල් වල හැටියට. අන්තිමට මේ මනුස්සයාගේ තියෙනවා ප්‍රෙඩික්ෂන් ලිස්ට් එකක්. ඒ කියන්නේ ඉස්සරහට මෙහෙම වෙයි කියලා. මේ මෙහෙම වෙයි කියන ප්‍රෙඩික්ෂන් ලිස්ට් එකේ තියෙනවා මෙන්න මේ කාලේ වෙනකොට ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් හොයා ගන්නවා, ලැප්ටොප් හොයා ගන්නවා, ස්මාර්ට්ෆෝන් හොයා ගන්නවා. ඒවා ඒ කාලත් එක්කම තියෙනවා. මේ යන විදිහට ගියොත් මේවා හොයා ගන්න පුළුවන්.